අයිබෝවන් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් මම අදත් ඔයාලට අරගෙන ආවා රසම රස පොලොස් ඩෙවල් එකක්. මම මේක හදාන්නේ රෙස්ටෝරන්ට් ක්‍රමයට. ඉතින් හරිම රසයි. හැමදාම කන පොලොස් කරිය රසට වැඩිය වෙනස්ම විදිහක රසක් තමයි තියෙන්නේ. ඉතින් මේ පාර වෙනසකටත් එක්ක අපි පොලොස් ඩෙවල් එකක් හදලා බලමු. හරි අපි බලමු මේකට මොනවද ඕන වෙන්නේ කියලා. තම්බාගත් පොලොස් ග්‍රෑම් 500යි. වියලි මිරිස්, අමු මිරිස්, ගම් මිරිස්, මිරිස් කුඩු, බිත්තරයක් ඕන වෙනවා. කරපිංචා, ඉඟුරු, සුදු ලූණු, ලොකුවට කපාගත් බී ලූණු, දිය ලුණු, සීනි, ඒ වගේම සෝස් වර්ග දෙකකුත් මේකට භාවිතා කරනවා අපි. chili sauce සහ tomato sauce. corn flour හැඳි දෙක තුනක් අවශ්‍ය වෙනවා. ඒ වගේම බටර් ස්වල්පයකුත් අවශ්‍ය වෙනවා. එහෙමනම් අපි හදලා බලමු. මුලින්ම තම්බාගත් පොලොස් ටික මේ විදිහට අපි භාජනයකට දාගෙන මේකට අපි උඩින් ලුණු කුඩු ස්වල්පයක් සහ මිරිස් කුඩු ස්වල්පයක් මේ විදිහට එකතු කරගන්නවා. මම මේකට මිරිස් කුඩු තේ හැඳි එකමාරක් විතර එකතු කරගන්නවා. ඊළඟට අපි මේකට බිත්තරේ මේ විදිහට එකතු කරගමු. ඊළඟට කෝන් පිටි තේ හැඳි දෙකක් මේ විදිහට මම එකතු කරගන්නවා. ඊළඟට මේක හොඳට මේ විදිහට අනාගමු. මේක හැන්දෙන් අරනකොට වැඩිය අතින් අරනකොට තමයි රස වැඩි වෙන්නේ. හොඳට මේ විදිහට අපි අතින් අනාගමු. මේ විදිහට හොඳට පදම් වෙන්න. අනලා මම මේක පැත්තකින් තියාගන්නවා. ඊළඟට භාජනයක් මේ විදිහට ලිපේ තියාගෙන අපි මේ විදිහට තෙල් ටික දාගන්නවා. ටිකක් ගැඹුරු තෙලේ බදින හින්දා තෙල් වැඩිපුර අවශ්‍ය වෙනවා. ඒ වගේම ගින්දර වැඩි කරගන්න එපා. මද ගින්දරේමයි මේක තියාගන්න ඕනේ. විනාඩි 5ක් 10ක් හොඳට තෙල් ටික රත් වෙන්න ඕනේ. කිසිම වෙලාවක ගින්දර වැඩි කරන්නේ නැහැ. ඒ වගේම කිසිම වෙලාවක භාජනයේ ලිපේ තියලා කොහෙවත් යන්න එහෙම එපා. තෙල් ටික හොඳට රත් වීගෙන එනකොට මම මේ විදිහට පොලොස් කෑලි එකින් එක මේකට දාගන්නවා මෙහෙම. හොඳට පොලොස් ටික බැද ගන්න අපිට අවශ්‍ය දැන්. මේ විදිහට හොඳට බැදගමු. විනාඩි 10ක් 15ක් වෙනකොට හොඳට මේක බැදිලා තියෙන්නේ මේ විදිහට. මම මේ ටික ලිපෙන් ඉවත් කරගන්නවා. මේ විදිහටම ඉතුරු කැලි ටිකත් මේ විදිහට දාලා අපි බැදගමු. හොඳට රන්වන් පාට වෙනතුරු බැදෙන්න ඕනේ. මේ විදිහට හොඳට බැදීගෙන යනකොට මම මේක ලිපෙන් ඉවත් කරගන්නවා. මේකත් පැත්තකින් තියාගමු. ඊළඟට කරපිංච ටිකයි කෑලි මිරිස් ටිකයි අපි මේ විදිහට බැද ගන්නවා. බැදගෙන මේ විදිහට ඉවත් කරගමු. ඊළඟට අපි බැදුම හදාගමු. ටිකක් මේ විදිහට ලිපේ තියාගෙන මම බටර් ස්වල්පයක් එකතු කරගන්නවා. ඒකට කපාගත් ඉඟුරු ටික මේ විදිහට එකතු කරගමු. ඒත් එක්කම සුදු ලුණු ටිකත් එකතු කරගන්නවා. ඊළඟට රවුම් හැඩයට කපාගත්තු අපේ බී ලුණු ටිකත් එකතු කරගන්නවා මේ විදිහට. ඒකට උඩින් අපි අමු මිරිස් ටිකත් මේ විදිහට දාගමු. ලුණු ස්වල්පයක් එකතු කරගන්න. ලුණු රස පදමට ඔයගොල්ලෝ දාගන්න. දාලා මේ විදිහට හොඳට බැදගමු.
ඊළඟට ගම්මිරිස් සහ මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරගමු. ඔයාලට සැර මදි වගේ නම් තව මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරගත්තට කමක් නැහැ. ඒකට අපි chili sauce ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. ඒත් එක්කම tomato sauce ටිකකුත් මේ විදිහට එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් ඔයාලා සෝස් ಜಾති වලට වැඩිපුර කැමති නම් විතරක් ගොඩක් එකතු කරගන්න. නැත්නම් මේ සැහැන්දක් දෙකක් දැම්මහම ඇති. ඉතින් මේක ඩෙවල් එකක් හින්දා මම ටිකක් වැඩියෙන් එකතු කරගත්තා. ඔන්න අපේ ඩෙවල් එක දැන් හදාගෙනයි තියෙන්නේ. ඊළඟට අපි මේකට බැදගත්තු පොලොස් ටික එකතු කරගන්නවා. ඊළඟට මම මේකට සීනි මේ සැහැදි 3ක් මේ විදිහට එකතු කරගන්නවා. ඒත් එක්කම බැදගත්තු කරපිංච ටිකයි කෑලි මිරිස් ටිකයි මේ විදිහට දාගන්නවා. ඉතින් මේ විදිහට හරිම සුවඳයි මේක. කෑලි මිරිස් දැම්මම තව ටිකක් මේකේ රස වැඩි වෙනවා. ඩෙවල් එකක් හින්දා මම මේක මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්නවා. මේක තව විනාඩි 10ක් පමණ ලිපේ තියාගත්තම ඇති. ඊට පස්සේ මම මේක ලිපෙන් ඉවත් කරගන්නවා. ඉතින් අපිට මේ ඩෙවල් එක හදාගන්න ගියේ විනාඩි 30යි උපරිම කාලය. මම මේක තව ටිකක් ලස්සන වෙන්න උඩින් ඩ්‍රෙසින් එකක් විදිහට දාගන්නවා. තක්කලි රවුමට මේ විදිහට කපලා. ඔයාලා කැමති නම් මේකට සලාද කොළ උනත් එකතු කරගන්න පුළුවන්. හරිම රසයි එතකොට. ඉතින් මේක විශේෂ උත්සව අවස්ථාවකදී උනත් ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන් ගෙදරදීම කිසිම කරදරයක් නැතුව. නිකන් උනත් කන්න පුළුවන් හරිම රසයි. ඉතින් හැමදාම හදන පොලොස් කරියට වැඩිය මේ විදිහට වෙනසක් කරලා බලන්න. මේක දවස් 2ක් තියාගෙන කන්න පුළුවන් සැකයක් නැතුව. මේකේ පෝෂණ ගුණය වැඩි කරන්න ඕන නම් ඔයාලට නීති ස්වල්පයක් උනත් එකතු කරගන්න පුළුවන් මේකටම. ඉතින් ඔයාලත් මේ කියන ක්‍රමවලට හදලා බලන්න. හරිම රසයි. ලොකු ගණන් දීලා රෙස්ටෝරන්ට් වලින් ගන්නවට වැඩිය ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතව ඉතා පහසුවෙන් හදාගන්න පුළුවන් මේ ඩෙවල් එක. ඉතින් ඔයාලා මේ රෙසිපි එකට කැමති නම් අපේ වීඩියෝස් වලට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපේ channel එකට subscribe කරලා නැත්නම් උඩ තියෙන red bell icon එක click කරලා අදම subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් මේ වගේම තවත් රසම රස රෙසිපි එකකින් නැවත හමු වෙමු. ගිහිල්ලා එන්නම්.